අයිබෝවන් සුබම සුබසතියක් ප්‍රාර්ථනා කරනවා අදත් අපි වහගෙන ඉන්න ඔයගොල්ලන් හැමෝටම ඔන්න අද අපි හදන්න යන්නේ මික්ස් රයිස් එකක්. හැබැයි මේක නිකන් මික්ස් රයිස් එකක් නෙවෙයි. ඔයගොල්ලන්ට හරිම ලේසියෙන් හරිම ඉක්මනට හදාගන්න පුළුවන් එකක්. ඉතින් අපි බලමු කොහොමද මේ වැඩේ වෙන්නේ කියලා. ඔන්න අද අපිට මේ වැඩේට ඕන වෙනවා තඹගත්ත සම්බා එහෙමත් නැත්නම් තඹගත්ත බාස්මති වලින් 4 ග්‍රෑම් 350. ඉතින් එන්නකෝ අපි හදලා බලමු. පදම් කරගත්ත ඉසුග්‍රෑම් 200ක්, පදම් කරගත්ත චිකන් ග්‍රෑම් 200ක්, බිත්තර 2ක්, ගෝවා ග්‍රෑම් 70ක්, ලොකු ලුණු ගෙඩියක්, ඒ වගේම ලීක්ස් ග්‍රෑම් 50ක්. මේ වගේ කැරට් අලයක් ගමු. සොසේජස් කරා 12ක් විතර අපිට ඕනි වෙනවා. කොටාගත්ත කෝනිසෝ මේස හැඳි 2ක් අපිට ඕන. සෝස් මේස හැඳි 3ක්, සොයා සෝස් මේස හැඳි 2ක්, ඉඟුරු සහ සුදු ලුණු, ගම්පිරිස් තේ හැඳි 2ක්, චිලි පේස්ට් මේස හැඳි 2ක්, පැදපු කජු එහෙම නැත්නම් රට කජු ග්‍රෑම් 50ක් විතර එකතු කරගන්න. සීනි මේස හැඳි භාගයක්, කරපිංචා, සලාද කොළ තියෙනවා නම් ගන්න. ඒත් එක්කම පිරිසිදු හොඳ පොල් තෙල් එකක් ගන්න. අද මම ෆ්‍රයිඩ් රයිස් එක හදන්න පාවිච්චි කරන්නේ පිරිසිදු පොල් තෙල්. වෙනදට අපි පාවිච්චි කරන්නේ බටර්, මාගරින් එහෙම නැත්නම් පාම් ඔයිල් නේ. ඉතින් මොකටද බොරුවට අපේ සෞඛ්‍යය අනතුරක දාගන්න. ඉතින් ලංකාවේ අපිට ආවෙන එක පිරිසිදු පොල් තෙල් වලින් අද අපි මේ ෆ්‍රයිඩ් රයිස් එක හදලා බලමු. ඊළඟට අපි පොල් තෙල් ටිකක් පෑන් එකකට දාලා තෙල් ටික රත් වෙනකොට මුලින්ම ඉස්සු ටික බැද ගන්න ඕන. ඉස්සු ටික රන්වන් පාට වෙනකන් බැදුනට පස්සේ අපි එකතු කරගන්නවා අපි පදම් කරගත්ත චිකන් ටික. ඊළඟට අපි එකතු කරගන්නවා සොසේජස් ටික. මේ ටික හොඳට අපි තෙලේ රන්වන් පාට වෙනකන් බැද ගන්න ඕනේ. ඉතින් ඔන්න දැන් අපි සූදානම් කරගත්ත ඒරවල ටික රයිස් එකට හරියන විදිහට කපා ගමු. අපි සුද්ධ කරගත්ත කැරට් ගෙඩියත් අරගෙන හීනියට කපා ගමු. ඊළඟට අපි කපා ගන්න ලීක්ස් ටික. ඊළඟට අපි හීනියටත් මේ ලුණු ටික කපා ගන්න ඕන. ඒත් එක්කම අද අපි ගෝ අරගන්නවනේ. අන්න ඒ ටිකත් අපි හීනියට කපා ගමු. ඊළඟට ඔන්න අපි තාච්චියක් ලිපේ තියලා පොල් තෙල් ටිකක් දාලා තෙල් ටික රත් වෙනකොට ඉඟුරු සුදු ලුණු ටික එකතු කරගන්න ඕන. ඉතින් ඉඟුරු සුදු ලුණු තෙලේ රත් වෙනකොට හොඳ සුවඳක් එනවා. එතකොටම අපි ලුණු ටිකක් එකතු කරගමු. අපි හීනියට කපා ගත්ත. ඒත් එක්කම කරපිංචා එකතු කරගන්න. මෙන්න මේ වෙලාවේදී කෝනිසු ටික එකතු කරලා හොඳට කලවම් කරගන්න ඕන. ඔන්න දැන් තමයි අපි හීනියට කපාගත් එළවලු ටික එකතු කරන්නේ. මුලින්ම ගෝවා ටික, ඊළඟට කැරට්, ඒත් එක්කම අපි චිලි පේස්ට් ටික එකතු කරගන්න. ඔන්න මම ගම්පෙනිසොත් එකතු කරගන්නවා. ඉතින් ඔන්න මේ වෙලාවේදී ඔයගොල්ලන්ගේ රස පවනට ලුණු දාලා එකතු කරගන්න ඕන. ඊළඟට අපි එකතු කරගන්නවා බිත්තර දෙකක්. ඉතින් මේ බිත්තර දෙක අපි වේලෙනකන් තියාගන්නේ නැහැ. දියාරු ගතය තියෙනකොටම අපි බත් ටික එකතු කරලා හොද්දට කලවම් කරන්න ඕන. ඒත් එක්කම මේ වෙලාවේදී මතක තියාගන්න ගින්දර හරිම අඩුවෙන් තමයි මේ වෙලාවේදී අපි තියාගන්න ඕනේ. ඉතින් මේ ටික හොඳට කලවම් වුණාම අපි එකතු කරගමු සොයා සෝස් ටික. ඒත් එක්කම තකාලි සෝස් ටිකකුත් එකතු කරගන්න. මේකට සීනි චූට්ටක් එකතු කරලා තවත් රස වැඩි. ඔයගොල්ලන් කැමති නම් මේ වෙලාවෙදී සීනි එකතු කරගන්නත් පුළුවන්. ලුණු මදි වගේ කියලා හිතනවා නම් මේ වෙලාවෙදී එකතු කරන්න පුළුවන්. ඉතින් මේ ටික දාලා හොඳට කලවම් කරගන්න. කලවම් කරලා ඉවර වෙනකොට ඉස්සෝ ටික ඒ වගේම චිකන් ටික එකතු කරලා හොඳට නැවතත් කලවම් කරගන්න. ඉතින් ලිප වහන්න චූටි වෙලාවක් තියෙනකොට තමයි අපි ලීක්ස් ටික එකතු කරන්නේ. ඉතින් ඔන්න ඔය විදිහට හරිම ලස්සනට කොළ පාටට අපි ලීක්ස් ටිකත් එකතු කරගෙන ආයෙමත් කලවම් කරගන්නවා. ඒ වෙලාවේදී තමයි අපි සෝදානම් කරගත්ත කජු ටික මම එකතු කරගන්නේ. ඔන්න දැන් අපි අපේ රයිස් එක හදලා ඉවරයි. දැන් තියෙන රස බලන්න. අපි කාලා බලමු රස කොහොමද කියලා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපි අපේ මික්ස් රයිස් එක හැදුවේ. මේක මාරම රසයි, හැම රසක්ම දැනෙනවා. ඉතින් අද මම පුංචි වෙනසක් කළා. මම එකතු කළේ බටර් මාගරින් වෙනුවට පිරිසිදු පොල් තෙල්. ඉතින් තෙල් වර්ගයේ ෂුවර් නැති නිසා මේකට පාවිච්චි කරන්න මොනවද කියලා ෂුවර් නැති නිසා මේ වගේ රස කෑම නොකන ගොඩක් අය ඉන්න බව මම දන්නවා. ඉතින් ඔන්න දැන් පිරිසිදු පොල් තෙල් පාවිච්චි කරලා ඔයගලන්ට කැමති කෑමක් ඕනම වෙලාවක හරිම ලේසියෙන් හදා ගන්න පුළුවන්. ඉතින් අමතක නොකර අපේ YouTube channel එක subscribe කරන්න. ඉතින් ලබන සතියේ තලතු වීඩියෝ එකක් අරගෙන එනකන් අදට ගිහින් එන්නම්.